රැකියාවට මම යොමු වෙන්නේ ඇත්තටම පුවත්පත් දැන්වීමක් දැකලා. ඉතින් ওই කාලේ රැකියාවක් හොයමින් හිටියේ මොකද මගේ පවුලේ තිබුණ දරිද්‍රතාවයත් එක්ක මට රැකියාවක උවමනාව තදින්ම දැනෙලා තිබුණා. ඒ නිසා රැකියාවක් හොය ඉන්න කාලේ මම පුවත්පත් දැන්වීමක දැක්කා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට නිරූපිකාවන් ගන්නවා කියලා පුවත්පත් දැන්වීමක. ඉතින් ඒකට අනුව තමයි මම මේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා මාත් එක්ක ඉන්ටර්විව් එකට හිටියා 250ක් විතර පිරිසක්. මම හිතන්නේ හැබැයි ඒ කිසිම කෙනෙක් රැකියාව මොකක්ද කියලා අවබෝධයකින් ඇවිල්ලා තිබුණේ නැහැ. එහෙම විස්තරයක් පුවත්පතේ සඳහන් කරලා තිබුණේ නැහැ. නිරූපිකාවන් අවශ්‍යයි කියලා විතරයි තිබුණේ. මම උනත් අවබෝධයකින් ආව නෙවෙයි. ඉතින් මාව ඉන්ටර්විව් එකෙන් තේරුණා. ඒක 아무තු ඉන්ටර්විව් එකක්, 아무තු සාමූහික පරීක්ෂණයක්. ඉතින් නග්න නිරූපිකාවක් කිව්වහම ඉතින් මම ඒ පිරිස